Hello guys, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ කොහොමද ඇඩිෂනල් account එකක් හදාගන්නේ කියලා. අපේ partner code එක use කරලා කොහොමද ඇඩිෂනල් account එකක් හදාගන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලනවා. හරිද? එතකොට මුලින්ම යන්න ඔයාලගේ XM app එකට හෝ වේවා ඔයාලගේ XM එකට. හරිද? members area එකට යන්න log වෙන්න. හරිද? ගිහිල්ලා log වෙනවා email එකයි password එකයි දාලා log වෙන්න. හරිද? account එකට log වුණාට පස්සේ හරිද? ඔයාලගේ account එක log වුණාට පස්සේ මේ විදිහට ඔයාලගේ accounts ටික පෙන්නයි. හරිද? මෙන්න මේ විදිහට දකුණු පැත්තෙන් තියෙනවා plus button එකක් එක්ක open additional account කියලා. හරිද? open additional account කියලා plus button එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට page එකක් එනවා. page එක ඊට පස්සේ මේ stand එක select කරලා මේ විදිහටම තියාගන්න MT5ම දාගන්න. දෙන මොනවත්ම වෙනස් කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ leverage එක 18 එක තියාගන්න. base currency USD ඒකම තියන්න. ඊට පස්සේ මේ tick එක දාගන්න. ඊට කලින් ඔයාලා අපේ partner code එක දාන්න ඕන. ඉතින් මෙතනින් have a partner code කියලා අහලා තිනවා. හරිද? have a partner code. Yes, I have a partner code. ඒ නිසා enter here දෙන්න. enter here දුන්නට පස්සේ FX Habibi capital වලින් FX Habibi හරිද? මම ඉස්සරහින් දාන්නම් මේ edit එකේ මම දාන්න කොහොමද දාන්නේ කියලා. FX Habibi කියන මේ partner code එක type කරගන්න. type කරාට පස්සේ continue දෙන්න. continue දීලා මේකට partner code එක මේ sorry ඔයාලගේ password එකක් දාගන්න. හරිද? මේ password එක හොඳට මතක තියාගන්න ඕන. හරිද? මේ password ඉලක්කමක් තියෙන්න ඕන, කැපිටල් ලකුණක් තියෙන්න ඕන, symbol එකක් තියෙන්න ඕන. මේ password එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔයාලා MT5 එක log වෙද්දි මේක අවශ්‍ය වෙනවා. හරිද? password එක දැම්මට පස්සේ complete දෙන්න. complete වුණාට පස්සේ ඔයාගේ trading account එක හැදෙනවා. ඔයාලගේ additional මේ විදිහට load වෙලා additional account එක හැදෙනවා. ඊට පස්සේ ඔයාගේ MetaTrader login ID එක තමයි මේක. හරිද? ID එක මෙන්න මේක. ඉතින් මේ 341 295 85 කියන මේක තමයි ID එක XM ID එක. මේක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ආය යන්න members area එකට members area එකට ගියාට පස්සේ ඔයාගේ ඒ අලුතෙන් හදාපු account එක පෙන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ සල්ලි නැහැනේ 0 නේ පෙන්නන්න. 0 පෙන්නුවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒක ට්‍රාන්ස්ෆර් කරගන්න ඒකට. ඔයාගේ සල්ලි දැන් මේකේ නම් තියෙන්නේ. මේකේ $200 ගානක් හදාගත්තා නම් ඒක මෙන්න මෙතන තියෙනවා ඉරි තුනක්. ඒක ක්ලික් කරන්න ඩොලර් තියෙන account එක තෝරගෙන ඩොලර් තියෙන මේ account එක තෝරගෙන මේ ඉරි තුන ක්ලික් කරන්න. හරිද? මේ ඉරි තුන ක්ලික් කරන්න. ක්ලික් කරලා withdraw කියන option එක දෙන්න. withdraw කියන option එක දුන්නට පස්සේ internal transfer මේ internal transfer ක්ලික් කරගන්න. internal transfer ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයාට අවශ්‍ය කරන account එක කොහොමද? මේකනේ 341 209 585 කියන එක තමයි අපි දැන් හදාගත්ත ඇඩිෂනල් account එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාට කීයක්ද ට්‍රාන්ස්ෆර් කරන්න ඕන? අර තිබ්බේ කීය 271යි 0.4 තිබ්බේ 271යි 0.4 තමයි තිබ්බේ. ඉතින් මේ සම්පූර්ණ මුදලම send request දීලා මාරු කරගන්නවා. හරිද? මාරු කරගත්තට පස්සේ ඔයාට 100% බෝනස් එක නැත්නම් 150 බෝනස් එකක් විදියට ඔයාගේ සල්ලි ටික වැටෙයි. හරිද? send request දුන්නා. හරිද? check your balance දාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා දාපු amount එක. මේක මෙන්න මෙතන තියෙනවා. ඒක වැටලා තියෙනවා. මෙන්න මේකට වැටිලා තියෙනවා. හරිද? සල්ලි ටික ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ. කට්ටියටම good luck. account එක හදලා deposit එකත් මේ විදියට දාගෙන හරිද? screenshot එක admin-ට දාන්න. හරිද? screenshot එක admin-ට දාන්න තමයි තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් කට්ටියටම good luck. ස්ක්‍රීන් මං කීපුවා නම්බරයක් දාලා දෙන්න. ඒක ඔයාගේ නමත් එක්ක XM ID එක ටයිප් කරලා දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ.